ආයිබෝවන් 2026 ඉන්දිය ප්‍රමියර් ලීග් තරඟාවලිය දැන් එහි තීරණාත්මක අවසාන අදියර වෙත ළඟා වෙමින් පවතිනවා. මෙවර තරඟාවලිය පුරාම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ වැඩිම අවධානයක් යොමු කණ්ඩායම වූයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි. ඒ ඉන්දිය රුපියල් කෝටි 4ක මුදලකට දිල්ලි කණ්ඩායම සමග එක් වූ අපේ රටේ සුපිරි පිටිකරු පැතුම් නිස්සංක නිසායි. දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට මෙවර තරඟාවලියේ ප්ලේ ඔෆ් වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව මේ වන විට අහිමි වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ට දැන් ඉතිරිව ඇත්තේ තවත් තරඟ දෙකක් පමණයි. මේ හේතුවෙන් දිල්ලි කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය කර තිබෙන්නේ මෙම අවසාන තරඟ දෙකේදී මෙතෙක් අවස්ථාවක් නොලැබුණු දිල්ලි කණ්ඩායමේ අලුත් ක්‍රීඩකයන්ගේ දක්ෂතා පරීක්ෂා කර බැලීමටයි. ඒ අනුව මෙන්න මේ තීරණය සමග ශ්‍රී ලංකේ ප්‍රේක්ෂකයින්ට අමිහිරි පුවතක් වාර්තා වෙනවා. මෙවර තම මංගල IPL තරඟාවලියට ක්‍රීඩා කරන පැතුම් නිස්සංක තරඟ 10ක් තුල ලකුණු 278ක් රැස් කරගෙන සිටිනවා. අර්ධ શතක දෙකක් සමගින් සාර්ථක ආරම්භයක් ලබාගෙන සිටින පැතුම් 8 කණ්ඩායමේ අනාගත අත්අදා බැලීම් හේතුවෙන් ඉතිරි තරඟ දෙකේදී සිය ස්ථානය අහිමි වීමේ දැඩි අවදානමක් පවතින බවයි වාර්තා වෙන්නේ. පැතුම් නිස්සංක වැනි දක්ෂ ක්‍රීඩකයෙකු මෙලෙස තරඟාවලිය අවසානයේදී විවේක ගැන්වීමට තීරණය කිරීම විචාරකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. ඉතින් දිල්ලි පිලේ මේ තීරණය ගැන ඔබ මොකද සිතන්නේ? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. නවතම ක්‍රිකට් පුවත් සමග නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.